හරි මම අර BTC එකේ ෂෙයා කරපු ඇනලයිස් එක පොඩ්ඩක් ගත්ත බලපු දේවල් ටිකක් කියන්න. මේක දැම්ම එන්ටර් වෙන්න එපා මේ ට්‍රේඩ් එකට. මේක ටිකක් පහළට ආවොත් මේ හරිය වගේ ක්‍රොස් වෙලා අවුට් ගන්න එක තමයි හොඳ. එතකොට අපිට මේ හරියට SL එක හදා ගන්න පුළුවන්. දැම්ම ගන්න බෑ මම මේ පෙන්වුවට. පෙන්වන්න මේකේ සාමාන්‍ය මම බලපු දේවල් ටික 15 minutes ඉන්නේ. මේ අප් ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තියෙන තැනට VWAP එක ගහලා තියෙනවා මෙතන. සෝරි සෙල් එක පටන් ගන්න තියෙන තැනට ලොකුවටම. එතකොට මේ පේනවා ඒකේ මේ මිඩල් බෑන්ඩ් එක මේ හරියෙන් ඇවිල්ලා මෙහෙම ආපහු පහළින් ඇවිල්ලා මේ එකපාරක්වත් මිඩල් බෑන්ඩ් එක ටච් කරලා නැහැ. මේ පළවෙනි පාර තමයි මේ මිඩල් බෑන්ඩ් එකට ඇවිල්ලා තියෙන මාකට් එක. එතකොට මේ ගොඩාක් විතර මේක එකපාර කඩාගෙන උඩට යන්න තියෙන සම්භාවිතාව බොහොම අඩුයි. මේ වොලියුම් එක බලන්න මෙතන ලොකු හයි වොලියුම් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒ ප්‍රෙෂර් එක හරියට මෙතනින් එහාට අඩු වෙලා තියෙන. ඒ කියන්නේ මේ ප්‍රෙෂර් එකකින් අප් වුණාට මාකට් එකට එතනින් එහාට යන්න පොඩ්ඩක් මදි ඕඩර්ස්. සහ දැන් මේකට අපි අනිත් ලෙවල් ටික දාගමු. සහ දැන් මේ හැරි මාකට් එක මේ කන්සොලිඩේට් වෙලා තියෙනවා. මම මේ හැරියට ගහගෙන තියෙනවා මෙන්න මේ ෆික්ස් රේන්ජ් වොලියුම් ප්‍රොෆයිල් එක. පේනවද මේකේ වැලියු ඒරියා හයි එක තියෙන ගොඩාක් උඩට. එතකොට මේ වගේ තැනකදී ගොඩාක් කන්ෆර්මේෂන් තියෙනවා මේ උඩට මේවා වෙන අනිත් පැත්තට යන වෙලාවල් තියෙනවා. දැන් මේ මෙතන බලන්න. මෙතන අනිත් පැත්ත ගහලා තියෙනවා. ඒත් ඒක මේකේ මේ ගොඩාක් දුරට කන්සොලිඩේට් වෙච්ච ඒරියා එක. මෙතනදී දැන් මම මේකේ වැලියු ඒරියා හයි එකට කෙලින් මේ ලයින් එකක් පොඩි ගහගෙන තියෙනවා. බලන්න හරියට මේ වැලියු ඒරියා එකට තමයි අප් වෙලා තියෙන්නේ. ඒ වගේ තැන් සපෝට් රෙසිස්ටන්ට් විදිහට වැඩ කරනවා. එතකොට මෙතන මිඩල් බෑන්ඩ් එකක් තියෙනවා. එතකොට එකන කන්ෆර්මේෂන් දෙකක් විතර තියෙනවා. එතකොට මේ අපේ ඇන්කර්ඩ් වොලියුම් එකේ ෆික්ස් රේන්ජ් එකේ ඇන්කර්ඩ් වොලියුම් එකේ වැලියු ඒරියා හයි ලෝ එක මේ හරිය තියෙන්නේ. මේ අතර මේ මාකට් එක කියන්නේ වැලියු ඒරියා එකක් විදිහට තියෙන මේ ඒරියා එක. මේක ඇතුළ තමයි දැනට මාකට් එක තියෙන්නේ ගොඩක් දුරට. ගොඩක්ම ට්‍රේඩ් වෙලා තියෙන ප්‍රමාණය මේ කියන්නේ. එතකොට අපි මේකට දාගමු දැනට දාගමු ඉස්සෙල්ලා ඕපන් ඉන්ට්‍රස්ට් එක බලමු. ඕපන් ඉන්ට්‍රස්ට් එකේ මේක පාවිච්චි කරන මේක ඔයගොල්ලන්ට මේ ලේසි. මම අර ඔයගොල්ලන්ට කිව්වේ. මෙතන පේනවද මේ ටලොක් කරා. මේ මාකට් එක මෙහෙම ඇවිල්ලා මේ වෙදිලා තියෙන කැන්ඩල් එක නිසා මෙතන හිටපු සෙලර්ස්ලා ගොඩාක් මේ හැරියෙන් සෙල් ඕඩර්ස් දාගෙන හිටපු ගොඩාක් අය මේකෙන් ලික්විඩේට් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ ලොකු රෙඩ් කැන්ඩල් එකක් මේ උඩට වැදලා තියෙන්නේ. ඊට පස්සේ මේ හැරියේදී මෙහෙම පහළට ආපු එකේ මේ හැරිය පොඩි ඕඩර්ස් ටිකක් වැදිලා තියෙනවා. මෙහෙම පහළට එද්දි මෙතනින් ගොඩක් අය මේක බයි ඕඩර්ස් දාලා තියෙනවා. හරිද? මේ බයි ඕඩර්ස් ටික තමයි මේ මෙතන පහළට මේ සෙල් එක ලික්විඩේට් වෙලා තියෙන්නේ. මේ කැන්සල් වෙලා තියෙන බයි ඕඩර්ස්ලා මේ හැරියෙන් බයි එක ගත්ත සෙට් එකක් මෙතනින් හැලිලා තියෙනවා. මේ ටික තමයි ඒ වෙනුවට මේක උඩට යනවා දැන්. ඒත් මේ ලොකුවට මෙතන සෙලර්ස්ලා මෙහෙම හැලුවා කියන්නේ මාකට් එක මෙහෙම ආපහු රිවර්සල් වෙන්න chance එක තියෙනවා ගොඩක් දුරට. ඒකෙන් කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මේක බොහෝ දුරට ඩවුන් නේ කියලා. ඒකට එතනක් තව කන්ෆර්මේෂන් එකයි කන්ෆර්මේෂන් තුනක් විතර තියෙනවා. එතකොට දැන් අපි ඕකත් අයින් කරමු. CDV එක දාගෙන බලමු. මේ හැමදේම ඉතින් 100%ක් මේ සාර්ථක නැහැ. ඕනම ඇනලයිස් එකක් වර්ධින්න පුළුවන්. මම ඉතින් අර ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්නේ මේ ඔයගොල්ලන්ටත් බලලා ඔයගොල්ලෝ කැමති ඒවා බලලා කැමති දෙයක් කරගන්න ඔයගොල්ලෝගේ chance එක තියෙනවා. සහ කිසිම දෙයක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් විදියට ගන්න එපා. මම මේ දේවල් කරන්නේ ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න වෙනුවෙන් විතරයි. ට්‍රේඩ් එකක් ගන්නවද නැද්ද කියනක ඔයාලා වගකීමක්. ඔයගොල්ලෝ ගන්නවා නම් කැමති නම් ගන්න. නැත්තම් ගන්න එපා. මම මේ ලයිව් මේ දැන් වෙන එකක් මාකට් එකේ පෙන්නන්නේ. සහ මම මේ ලොන්ග් ටයිම් ඒ කියන්නේ මම හයි ටයිම් ෆ්‍රේම් වල ඇනලයිස් කරනවත් අඩුයි ට්‍රේඩ් ගන්නවත් අඩුයි. මම ස්කැප් තමයි වැඩිපුර කරන්නේ. මම මේ අද නිකමට මේ BTC එක පොඩ්ඩක් බලද්දි දැකපු හින්දා මේක කරන්නේ. මම බලමු එහෙම වුණොත් ඉස්සරහට අපි මේක හරි ගියොත් ඇනලයිස් ටිකක් දාන්නම්. වැරදුනොත් කරන්න දෙයට. මේ බලන්න මෙතන CDV එක. මෙතන CDV එක මේ මෙතන හරියට මෙතන ඉඳන් මෙතනට ඩෙල්ටා ප්‍රෙෂර් එක මේ ආපු මේවා එකේ මම ඔයාලට කලින් ගන්නවනේ ඩයිවර්ජන්ස් බලන්න හැටි. මෙතන ඩෙල්ටා ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. නේ මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා තියෙනවා. ප්‍රයිස් එක බලන්න මෙතන මේ ප්‍රයිස් එක පහු කරගෙන ගිහිල්ලා. ඒ වුණාට ඩෙල්ටා ප්‍රෙෂර් එක නෑ. ඒ කියන්නේ මේක මොකද්ද? එක්ස්ටෝෂන් එක. ඩෙල්ටා එක්ස්ටෝෂන් එක මෙතන තියෙනවා. ඒ එක්ස්ටෝෂන් එක කියන්නේ රිවර්සල් එක. එක්ස්ටෝෂන් එකෙන් කියන රිවර්සල් එකක් කියලා.
එතන තව කන්ෆර්මේෂන් එකක් තියෙනවා. හරිද? කන්ෆර්මේෂන් සෙට් එකක්ම තියෙනවනේ. ඒ හින්දා බොහෝ දුරට මේ මාකට් එක සෙල් වෙයි කියලා හිතන්න පුළුවන්. මේ ෂෝට් ටයිම් වල මේවා ගොඩක් දුරට වැඩ කරනවා. මේ 15 minutes වල ඉඳලා පොඩ්ඩක් බලමු අපි මේක කොහොමද එන්නේ කියලා. ඕගොල්ලෝගේ තියෙන ideas අනුව බලලා මේ පොඩ්ඩක් බලලා මේ ට්‍රේඩ් එකක් ගන්නවා නම් ගන්න. එතකොට මම හිතන්නේ මම පෙන්වන්න ඕන දේවල් ටික ඔක්කොම පෙන්වනවා. හරි. CDV එක පෙන්වනවා. මේ anchored volume එක ගහලා තියෙනවා. ඒකේ high එකයි low එකයි මේ හැටි තියෙනවා. එතකොට මෙතන fix range එක ගහන හැටි පෙන්වනවා. VWAP එක පෙන්වනවා. මොනවාද මතක වුණා තව මොකද? සහ තව මොනවද බලන්න තියෙන එකට. volume සමහර විට දැන් මේක මෙහෙම තිබිලා ලොකු sell volume එකකින් මේ හැටි ලොකු sell candle එකක් වදින්න පුළුවන් පොඩ්ඩක්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් මේ short time එකකට දාගෙන බලන්න. දැන් මේ confirmation එක ගත්තට පස්සේ මේ හැටි ටිකක් ලොකු volume එකකින් sell candle එකක් වැදුනොත් sure එකටම මේක ටිකක් පහළට එන්න බලනවා. අනික මේ confirmation එක ගන්න ඕනේ හැම මේ buyers sellers ලා active වෙලා market එකේ ලොකු candle එකක් volume එකක් මේ value area එකකින් උඩට ගැහුවොත් තමයි මේ වගේ මෙච්චරම ලොකුවට ගන්න ඕනේ. මේ වගේවත් සාමාන්‍ය උඩට එකක් ගැහුවොත් ඒකත් confirmation එකක් විදියට ගන්න පුළුවන්. එහෙනම් බලන්න පොඩ්ඩක් මේකේ ට්‍රේඩ් එක ගත්තේ නැතත් කන්නේ මම බලපු දේවල් ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න.